රබන් හඳ දිගේ අද වෙන ලියරන් දැතට කඩන දිගෙන් නැනවතාට රංවල දෙවි පිහිට පතමි රතේ ගමන් කරන සෙමට ආමතාමි බුදු පිරිසක් ඉන්න රතේ ආශාවෙන් අවුපියෝ ගැන විවිධ පෙළක් අහමු කොහෙල බාජාවෙන් අම්මා පෙව් කිරි බිඳකින මුනි සිරි පායුග සිබින්නේ අම්මා සම්බුදු හිමියනි මගේ රජදානෙට වඩින්නේ අසමස අකි කුසීතියා මෙලවට බිහිකර අම්මේ යුතිරිවල ණය ගෙවන්න පින් කෙරුවා මදි අම්මේ අසමස අකි ඉසිරිහිමෙන් කම දරුවන් බිහිකරනවා එතුමවටත් පයින් කසෙන බබුන්ද දරුවන් සිටිනවා සමහර දරුවන් පින්වත පාපින් ඉස්මතු වෙනවා හොඳ හැඩ බිරිඳක් ලැබුණම මව්පියෝ අමතක වෙනවා සමහර දරුවන් පින්වත මන්දිරවල සැප විඳින්නේ අසරණ වූ බිමවුපියන් ඉඳුල් පතක රස බලන්නේ ඉතර පුතුන් අම්මා කියලා ලෞතුරු පිය පවසන්නේ මවුනොත කාමුනි වඳින්න සමහරු පන්සලට යන්නේ සමාජයේ බැලුව නමුත් තම දරුවන් හරි බොහොමයි අම්මට අම්මා කියන්න වයසට ගිය පසු ලැජ්ජයි නිම්මා නැති දරු සෙනෙහස කොයි මවටද නැතුනේ අම්මා නිදි වුණතුලේ කිරි අවදි වෙන්නේ ඇතුනේ ඔවා කිරුරෙලේ කිරි කර දරුවෙකු මෙලොවට දැනු විට තවා බලමුවත් නොද නැහැ කිසි විටකදී මව් කෙනෙකුට ඈතට කළු වලලු පෙළයි දිනවට ගිරි පබලු වෙලයි සුරතල්ලවදියේ තිබ්බේ අම්මාගෙන් කුරුම වෙලයි කොච්චර කරදර බාධක තිබුණත් අම්මට ඇගත්දී එතනේ කිරි හංගනවද අම්මා දරුවෙකු වඩන්නේ ඉඩක් දුකක් හැදුණු විටද ඉඳගෙන අප ළඟම ඉඳී දවසට දෙවරක් වැන්දත් අම්බේ වගේ හිතට මතී රැකියාවට යන්නේ නපියා ඉහින්දලක් අනික පතා ගෙදර උතුර පියා තමයි වඳි මුදොතුන් තියා කරුණාවේ උල්පතයයි ලොව පළමුව ඇතිවසිනේ අරුම පුදුම බලයක් නැත අම්මා කියන අපුරුතුනේ තේරෙන තුරු අය හතර මා හැර ගියේ නැහැ කතර මේ ලෝකය ලොකු නෑ මට මා හැරුමවුදියෝ විතර දහන් කොටුවකට හිතුතා කුරුවෙදමු විට පිටුතා තාත්තගේ යකවරනින් මව් අප ගැඩි කරගත්තා කල වෙලාව මදි වියතුනි මව්පියෝ ගැන කියලා දෙන්නේ අමගෙන් නම් කොනින්නකට හැකි අය ප්‍රකාර වෙන්නේ